පාඩම් පොත් අහන්න කැමති අයට පාඩමෙන් කතාවක්. අද මම පාඩමෙන් කතාවක් කියන්න තෝරගත්තේ 8 වෙනි ශ්‍රේණියේ සිංහල පොතේ එන පළවෙනි පාඩම වන එතන හාමි. ජන කතාව හා ජන කවිය යනු ලියා තැබීමකින් තොරව පරම්පරාවෙන් පරම්පරාවට ගෙනීමෙන් ජනයා අතර ප්‍රචලිත වූ සාහිත්‍ය නිර්මාණයක් වෙනවා. මිනිසාගේ දුක, වේදනාව, සතුට, විනෝදය හා බැඳුණු ජන සාහිත්‍ය අද වන විට ඒවා බිහි වූ සමාජය හා සම්බන්ධයක් නැති නූතන රසිකයන්ගේද රසවින්දනයට බඳුන් වෙලා තිබෙනවා. ජන කොට්ටාසයක් සතු ඥාන සම්භාරය පරපුරකින් පරපුරකට පවරා දීමේ මාධ්‍යයක් වන ජන සාහිත්‍ය සංස්කෘතියේ කැඩපතක්සේ සැලකෙන බැවින් ඒවා බිහි වූ සමාජයේ ජන දිවිපෙවත හැදෑරීමටද වැදගත් වෙනවා. පුරාණෝක්ති, මිත්‍යා කතා, උපමා කතා, වීර කතා ආදී වශයෙන් ජන සාහිත්‍යයේ විවිධ ප්‍රභේද තිබෙනවා. ජන කතාවක ප්‍රධාන අරමුණ කිසියම් ආප්තෝපදේශයක් හෝ උපහරණයක් ගෙනහැර පෑම. මිනිස් මහිමය තන්මැසිනුවන හා විචක්ෂණ භාවය ප්‍රකට කිරීම ජනකතා කරුවාගේ පරමාර්ථය වෙනවා. මිනිසා හා සමාජයේ තේරුම් ගැනීමට මේ සාහිත්‍යයන්ගේ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ජනකතාවක රසය ඉස්මතු වන්නේ එහි අන්තර්ගතය සරලව හා රසවත්ව යෙදුවාම. ජනකතාවකට සවන්දී රස විඳීමට හා සාම්ප්‍රදායික යෙදුම් පිළිබඳ අවබෝධයක් ලැබීමට මේ පාඩම ඔයාලට උපකාරී වෙයි. අද මම පාඩමෙන් කතාවක් කියන්න තෝරගත්තේ 8 වෙනි ශ්‍රේණියේ සිංහල පොතේ එන පළවෙනි පාඩම වන එතන හාමි. කටගාය හැදෙනවා කියලා ලෙඩක් තියෙනවා ගම්වල. ඒක හැදුනම මිරිස් කියලා જાතියක් කන්න බෑ. කිරි හොදි හරි පොල් හරි එක තමයි බත් කන්න වෙන්නේ. එක ගමක එතන හාමි කියලා ගෑණියෙක් හිටියා. ඒ ගමේ එක කාලෙකට කටගාය කියන ලෙඩේ හැදුනා. ඉතින් උන්ද මොකද කළේ? කිරි හොද්දක් හදලා බත් වේල තියලා නාන්න ඕනි කියලා වත්ත පහල ලිඳට ගියා. යන අතරමඟදී උන්ද දැක්කා හේනේ ඉඳලා දෙවට දිගේන එයාගේ මිනිසයා ඩිංගිරාල. මේ ඇහුණද? බත් උයලා ඇති. බෙදාගෙන කාපල්ලා. කියාගෙන එතන හාමි නාන්න ගියා. මේ උන්දත් ගෙදර ඇවිත් බත් කන්න ඕනි කියලා හිතාගෙන කුස්සියට ගියා. මඩක්කුවේ කිරි හොදිත් තියනවා දැක්කා. මිනිහටත් කටගාය හැදිලා තිබුණේ. මිනිහට හරි බඩගිනි. මුට්ටියෙන් බත් බෙදාගෙන අර කිරි හොදි ටිකකුත් දමාගෙන බඩ පුරාම ඩිංගිරාල බත් කෑවා. ටික වේලාවකින් එතන හාමි නාගෙන ගෙදර ආවා. ඈ බඤ්ඤෝදියේ මොකද උඹට වෙනදට අර වගේ රස හොද්දක් හදන්න බැරි? අද නම් බඩ පිරෙන්නම බත් කෑවා කියලා ඩිංගිරාල කියාපි. කියලා ගිහින් වැල්ලේදී තිගා වුණා. එතන හාමිටත් එයා හදපු කෑමවල උචාරුව කීවම හීන් සතුටක් හිතේ ඇඳුණා. ඈත් බත් කන්න ගිහින් වලන් අහුන් ඇරලා බැලුවා. මේ ඇත්තටම ඔහේ බත් කෑවේ මොනව එක්කද? මේ හොදි හට්ටිය වහුන් ඇරලවත් නැහෙනි. කියලා එතන හාමි පුදුමින් කිව්වා. ඇයි ඔය මඩක්කුවේ උඹලා තියාපු හොදි වලින් මං ගත්තේ? ඩිංගිරාල ගණනකට ගන්න නැතුව කිව්වා. දෙයියනේ මොනවද මේ කාලා තින්නේ? මඩක්කුවේ තිබුණේ මං හාල් හොදපු වතුර ටිකනේ. කියලා එතන හාමි කෑ ගැහුවා. ඩිංගිරාලටත් හීන් දාඩේ දාගෙන එනවා වගේ දැනුණා. මතයි කෑනිගේ යොම් පිහුම් අගේ කරන් ගිහින් වෙච්ච දේ. ඔහොම අකරතැබ්බ මේ දෙන්න දෙමල්ලන්ට හිටපු ගමන් වෙනවා.
එතන හාමිට එයාගේ අම්මගෙන් ලැබුණු හවරියක් තිබුණා. කොහේ හරි වැදගත් ගමනක් යනකොට ඒ හවරිය දාලා ලොකු කොණ්ඩ ගෙඩියක් බැඳගෙන මහ උජාරුවට යන හැටි බලන්න ඕනේ. ඔන්න දවසක් ගෙදර හරිම කලබලේ. එතන හාමිගේ හවරිය නැති වෙලා. ගේ පුරාම හෙව්ව බැලුවා. නෑ හම්බ වුණේ. හිතට හරිම අමාරුයි එතන හාමිට. ශාස්ත්‍රයක්වත් අහලා බලන්න ඕනි කියලා හිතා ගත්තා. ඔහේ මොකද කියන්නේ? අපි දෙන්න යමුද ශාස්ත්‍රයක්වත් අහන්න? හාමිනේ කියනවා ඩිංගිරාල වැඩි ඔය ශාස්ත්‍ර ගුරුකම් වලට කැමති මිනිහෙක් නන් නෙවෙයි කියලා. ඒත් එතන හාමිගෙන් ගැලවිලා ඉන්න පුළුවන් කමක් නෑ. හා හොඳයි යමල්ලා කියලා ඩිංගිරාලත් ගමනට ලෑස්ති වුණා. බොහොම වෙහෙස වෙලා දෙන්නත් එක්ක ශාස්ත්‍ර කියන තැනට ආවා. ශාස්ත්‍රකාරයා මායම් වෙලා ශාස්ත්‍රය කියනවා. මේ ඇවිල්ලා ඉන්නේ නැති වුණ දෙයක් ගැන අහන්නයි. හරිද? හරි. එතන හාමි වැඳගෙන කියනවා. මේක හැඩේ දිගටියටත් තියෙනවා රවුමටත් තියෙනවා. මේක කාටත් ප්‍රයෝජන වෙන දෙයක්. හරිද? හරි. කියලා එතන හාමි ඩිංගිරාලගේ කනට කොඳුරනවා. ඔන්න ශාස්ත්‍රය හරියට කියවීගෙන එනවා නේද? මේක හරි බරසාර හින්දා දෙන්නෙක් එක්ක මාරුවෙන් මාරුවට කරගහගෙන ගෙනහින් තියෙනවා. ගෝණියක තමලා. එතන හාමි කේන්තියෙන් එක පාරම නැගිට්ටා. ඈ බොලන් හාවරිය කොහොමද බරසාර දෙයක් උනේ? යමල්ල යන්න මේ බොරු ශාස්ත්‍ර වලට රැවටෙන්නේ නැතුව. කේන්තියෙන් පුපුර එතන හාමි ගස්සගෙන ඉස්සර වුණා. උබේ මේ කෙහෙමල් හවරියක්ින්දා මගේ හේනෙ කුඹුර වැඩත් පාලුණා. ඩිංගිරාලත් තරහෙන් මුණ දික් කරගෙන ගෙදර ආවා. වෙලා තියෙන්නේ මොකද දන්නවද? මේ ශාස්ත්‍රකාරයා ගමේ ඔත්තුකාරයෙක් දාලා තියෙනවා. එයා ඕපදූප හොයාගෙන ඇවිල්ලා නැති වුණ දේවල් ගැන කියනවා. ඉස්සරින්දා රෑ කොටුවක අල හොරු ගෙනිහින් තිබුණා. ඉතින් ශාස්ත්‍රකාරයාත් වැරදිලා මේ ජෝඩුව ආවේ ඒක ගැන අහන්න කියලා හිතලයි ශාස්ත්‍රේ අරහෙම කියලා තිබුණේ. තවත් දවසක තවත් පන්තියක තවත් අපූරු ලස්සන පාඩමකින් හමුවෙමු. පාඩම් පොත් අහන්න කැමති අයට පාඩමෙන් කතාවක්.